ඒ ජුණ්ඩා. ඇයි කියපන් ගුණ්ඩා. අඩු වදනම් පට්ට ආතල්ලයක් ගත්තේ නේද බං? ආතල්නේ. ආතල්. ආතල් පෙනේ. උඹලා දෙන්න ගෙලෙන්න ගිහිල්ලා මම පැනලා බේරගත්තේ නැත්තම්. අද එන උඹලගේ මල කන තමයි ගෙදර අරන් යන්න වෙන්නේ. හරි බං. අපි උඹට විහිළුවක් කරේ උඹට පේනන්න පුළුවන්ද කියලා බලන්න. අපි ගෙලෙන්න ගියා වගේ බොරුවට රඟපෑවා. ඔව් බං. අපි පොඩි ආතල්ලයක් දුන්නේ උඹට. ඒ පාර මොකද? වාහනේ නිකන් පිටිපස්සට අදිනවා වගේ. ටයර් එක උලන්වත් බහැලද? රෝදයක්වත් බුරුල් වෙලාද? පොඩ්ඩක් බහැලා බැලුවනම් හරි. වාහනේ නම් කිසි අවුලක් නෑ බං. ඒත් මම මේ බැලුවේ මොකද එකපාරටම නිකන් මේක පිටිපස්සට අදිනවා වගේ දැනුණා නේ බං. වාහනේ කඩලා නැත්තම් එච්චරයිනේ බං. වාහනේ කරුණා එහෙම නන්නේ උඹලගේ අයියගෙන් උඹට කණක් ඇහිලා ඉන්න බැරි වෙන්නේ. මේ ඒක නෙමෙයි අර බලපංගෝ. අර පාළු බංගලාවක් නේද බං? ඒක පරණ බංගලාවක් බං. ඒක දිහා බලද්දිම පේන්නේ නැද්ද තියෙන මුස්පේන්තු පාට? ඒක නෙවෙයි බං. හොල්මනක්වත් අපේ කාර් එක පිටිපස්සෙන් ඇත්තද දන්නේ නැහැ නේද බං? මොනවා? හොල්ම උඹට පිස්සු දෙයක්ෝ මොනවද මේ මහරය මැද්ද කියවන්න ඔබ? අර බලපල්ලා. අර අතනින් අර සුදු පාට දුමක් පිට වෙන්නේ. බලපන්. හරියට නම් එතන තනිකර හොල්මනක් ඉන්නා වගේ මට පේන්නේ බං. හොල්මන් තමයි බං. ඒ ඉන්නේ හොල්මන. ඉක්මනට මෙතෙන් දුවලා යමල්ලා. ඔය ඉස්සර බලපන්. ඔය හොල්මනක්ගේ අතක් නේද? ඔය අතෙන් තමයි එහෙනම් අපේ කාර් එක පිටිපස්සට ඇදලා තියෙන්නේ. අම්මෝ. ඉක්මනට වාහනේට නැගලා යමල්ලා යන්න මෙතනින්. මොනවා? වාහනේ අතුරුදහන් වුණානේ බං. මොකක්ද උනේ? මොකක්ද උනේ කියලා නම් දන්නේ නැහැ. එක තප්පරයක්වත් මෙතන ඉන්නතු ඉක්මනට දුවලා යමල්ලා. කොල්ලනේ කොහොමද මගේ ඩ්‍රයිවිං හොඳයි නේද? මේ උඹලා කිසි දෙයක් හිතේ තියාගෙන ඉන්න එපා. ඕන දෙයක් ඉල්ලපල්ලා. අද මගේ උපන්දිනේ. මම උඹලා ඉල්ලන ඕන දෙයක් අද අරන් දෙනවා. හරි? දන්නවනේ ඉතින් මං කිව්වා. හරි සුද්දා. අපි උඹ ගැන දන්නවනේ කොහොමත් ඉතින්. ඉතින් උඹ දෙයක් කිව්වා කියන්නේ ඉතින් ඒක කිරි ගහට යන්න වගේ උඹ කරනවා. ඉතින් මල් කෑල්ල වගේ තමයි. ජෝගිද මං කිව්වනේ උඹලට මගේ යාළුවනේ. උඹලා ඕන දෙයක් මට කියපල්ලා. උඹලට ඉතින් මම බොක්ක උනක් දෙනවා කියලා උඹලා දන්නවනේ. මේ යන්ද ගෝල් පෙස් පැත්තේ රවුමක් ගහලා උඹලා හොඳ හෝටලයකින් චයිනීස් හෝටලයකින් උඹලට හොඳ ඩිනර් එකක් උතරන් දීලා උඹලා කැමති නම් නයිට් එකේ අකුරු තුනේ කඩයක් පැත්තේ ගිහිල්ලා එමු. අය මල් කෑල්ල වගේ ඉතින් අම්මට හුඩු අඩේ ඒක නම් නියම අදහස උඹේ කටේ මසුරන් දාන්න වටිනවා මචං. නෑ බං අපි ප්ලෑන් එක වෙනස් කරමු. මේ වගේ ටයිම් එකකට මචං සෙට් වෙන්නේ අපේ පරණ බංගලාවගේ තැනක් මචං. කාගෙන්වත් කරදරයක් නෑ. අපිට පාඩුවේ කාලා බීලා සින්දු ගලා ඇති තරම් පුල් සොමියක් දාන්න පුළුවන්. හරිද? මේ මදුවා මොකද කියන්නේ? මොකෝ කරබන් ඉන්නේ? මොනවර ගියහන්කෝ බං. හොඳයිනේ. හරි බං සඳුනා. උඹ කියන දෙයක් තමයි ඉතින්. මං ඕන දෙයකට එකඟයි. උඹලත් එක්ක උඹලා යන ඕන තැනකට මාත් යනවා. මේ උඹට හැබෑටම පිස්සුද බං සඳුනා? අර පරණ භූත බංගලාවල් අස්සේ යන්නේ මේ වෙලාවේ උඹට මතක නැද්ද? ගිය පාර ඔහෙ ගිහිල්ලා විච්ච දේ උඹට ඒක මතක තියෙනවා නම් උඹ ඔය විතර කතා කරන්න. උඹට බඩු වැඩි වෙලා තියෙන්නේ මට පේන විදිහට. හරි බං. බඩු වැඩි විච්ච සීන් එකක් නෙවෙයි මෙතන තියෙන්නේ. මං කිව්වේ අපිට එතන බං කාගෙන්වත් කරදරයක් නැහැ.
නිදහසේ අපිට මචං පුල් පන්නයක් දාන්න පුළුවන්. අනික බං ඔය දේවල් පරණ දේවල්නේ බං. දැන් ඔය දේවල් කොච්චර කල්ද? ඔය පරණ දේවල් තාමත් හිතේ තියාන විඳවන්න එපා බං. ඔව් ඇතැරලා දාපන්. මොකද්ද බං මේ පරණ කතාව? නෑ බං මදු ඒක පොඩි කතාවක්. ඒක වැඩක් නෑ බං. දැන් මේ වෙලාවේ අපි පන්නේ ගමු. මේ උඹලා යනවනම් ඵලයල්ලා මම නම් එන්නේ නෑ. මං කිව්වනේ. මං කිව්වොත් කිව්වම තමයි ඉතින් මම නම් එන්නේ නෑ. හරි බං. උඹ ආසම කරන බ්‍රෑන්ඩ් එකෙන් ඇති තරම් බෝතල් එතන තියෙනවා. මොකද කියන්නේ? එහෙමද? එහෙනම් කමක් නෑ. ඉතින් යමන්ලක උඹලා කියන හින්දා තෙන්න මන්නම් වැඩි කැමැත්තකුත් නෑ. හරි කමක් නෑ. ඔය තියෙන්නේ මල් කෑල්ල වගේ. අද ටුඩේ ස්පෙෂල් මචං මං ගන්න උඹලට. දන්නවනේ? හෙට මට ස්පෙෂල් මයි කෑල්ල ගානේ. ඒකනේ මදුව මේක අහපන්. දැන් උඹටත් කෑල්ලක් එහෙම ඇතිනේ. අපි ජීවිතේවත් උඹේ කෑල්ල දැකලවත් නෑනේ බං. නේද බට්ටෝ? ඔව් බං. මූ අපිට කියන්න නැතුව ඉන්නේ උගෙයි ඒකෙයි ලව් එකට ඇස්වහ කටවහවදී කියලා වෙන්නද නේද බං? නෑ මචං මේකයි කතාව. මටත් කෑල්ලක් හිටියා. දැන් ටේ කාලයකට කලින්. ඒත් ඒ සම්බන්ධය දැන් නෑ. ඒ සම්බන්ධ දැන් නෑ කියන්නේ එක පාරටම ඒ ගෑනු ළමයා උන් හිටි තැනක් නැතුව අතුරුදහන් වෙලා ගියා බං. දැන් ඒ සිද්ධි වෙලා අදට හරියටම අවුරුද්දක් වුණා. තාමත් කිසිම දෙයක් හොයාගන්න කිසිම සලකුණක් නැහැ. හපොයි දෙයනේ. මචං සමාවියෙන් අපි මොකට විහිළු කරාට බං. අපි වැඩි ඔහොම දෙයක් හිතුවේ නෑ බං. ඔය වගේ දෙයක් වෙලා ඇති කියලා උඹට. නෑ බං පිස්සුද? ඕව ගණන් ගන්න එපා. ඔය රෙඩි දේවල් මිනිස්සුන්ට වෙනවා. හරි දැන් මේ අපි යන්න කොහෙද කියලා හරියටම කතා කරගෙන ඉන්නකෝ. අපි කොහෙද යන්නේ? අර බංගලවට යන්නේ නේද? අඩෝ සෝරි මදුවා. හරි මචං අපි එන බංගලවට